අයුබෝවන් සුබ උදෑසනක්. අද 2026 මැයි 11 සඳුදා. මෙන්න අද දවසේ වැදගත් නිවුස් 3. ප්‍රමුඛ පුවත. විජේ තමිල්නාඩුවේ මහමැතිවරයා ලෙස දියුරුම් දෙයි. ටීවීකේ පක්ෂ නායක සුපිරිනලු තලපති විජේ ඊයේ පෙරවරුවේ තමිල්නාඩුවේ මහමැතිවරයා ලෙස දියුරුම් දුන්නා. ආසන 234කින් යුත් මන්ත්‍රී මණ්ඩලයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 120 දෙනෙකුගේ සහාය ලබා ගැනීමෙන් පසුව තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් විසින් විජය මහමැතිවරයා ලෙස නම් කර තිබුණා. ඒ අනුව ඔහු ඊයේ පෙරවරු 10ට චෙන්නාහි නේරු ක්‍රීඩාංගණයේදී සිය ධුරයේ දියුරුම් දුන් අතර ජ්‍යෙෂ්ඨ ටීවීකේ නායකයන් ඇතුළු තවත් අමාත්‍යවරුන් 9 දෙනෙකු එහිදී දියුරුම් දී තිබෙනවා. මැයි 13 වන දින හෝ ඊට පෙර සභාවේ විශ්වාසය පළ කරන ඡන්දයක් විමසන ලෙසද ආණ්ඩුකාරයවරයා දැනුම් දී තිබෙනවා. දෙවන පුවත. කාලගුණය කැළඹේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පසරු එකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව වයඹ පළාත්වල හා ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කර සිටිනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ වැසි ඇතිවන අතර නැගෙනහිර උතුරු පළාත්වල උදෑසන වැසි සහ මධ්‍යම සබරගමුව ඌව පළාත්වල අලුයම් කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පවතින බව ඔවුන් නිවේදනය කර සිටිනවා. තෙවන පුවත. 2026 ලෝක පාපන්දු කුසලානයට ඉරානය සහභාගී වන බවට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. මැද පෙරදිග උණුසුම්කාරී තත්ත්වයේ මැදයේ වුවද 2026 ජූනි මාස ඇමරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සහභාගී වන බවට ඉරාන පාපන්දු සම්මේලනයේ අද නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ඉරානයේ සී කණ්ඩායමෙන් පෘතුගාලය, සෙනගාලය සහ නවසීලන්තය සමග තරඟ වදින අතර මූලික වටේ තරඟ දෙකක් ලොස් ඇන්ජලිස්හිදී පැවැත්වීමට නියමිතයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉරාන කණ්ඩායම් වලට වීසා ලබා දෙන බවට තහවුරු කර සිටිනවා. ප්‍රවෘත්ති අවසන්. හෙටත් උදෑසන 5:30ට නැවත හමුවෙමු. වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා bell icon එකක් click කරලා තියාගන්න. එතකොට හෙටත් උදෑසනීම දාන වීඩියෝ එකේ notification එක ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්.